මම කලින් කරපු iPhone 15 Pro වීඩියෝ එකේදී ඔයාලා වැඩිපුරම ඉල්ලපු device එක තමයි Samsung S24 Ultra කියන්නේ. මේකට ප්‍රධානම හේතුව තමයි S24 Ultra කියන්නේ iPhone 15 Pro එකත් එක්කම වගේ රිලීස් කරපු device එකක්. හැබැයි මේක iPhone 15 Pro එකට වඩා second hand market එකේ මිලෙන් අඩුයි. මේක වාට සාමාන්‍යයෙන් රුපියල් 1,80,000කට වගේ මිලදී ගන්න පුළුවන් second hand market එකේ. ඒ විතරක් නෙමෙයි වාට මේක brand new seal pack සාමාන්‍යයෙන් රුපියල් 2,40,000කට වගේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි මේක ඔයා දැන් ගත්තොත් මේක තව කොච්චර කාලයක් ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්ද? මේක 2026 අවුරුද්දට ගැලපෙනවද? අපි මේ වීඩියෝ එකෙන් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන හොඳ නරක හැම දෙයක්ම කතා කරමු. මම සනුගක්මල් මේ Cell Rev TV S24 Ultra long term review. ඉතින් මම මේ වීඩියෝ එකේදී සාමාන්‍ය රිවිව් එකක් වගේ ස්පෙක්ස් ලොකුවට ફોකස් කරන්නේ නැහැ. වැඩිපුරම ફોකස් කරන්නේ මේක 2026 අවුරුද්දට ගැලපෙනවද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් අවුට්ඩේට් වෙනකොට මුලින්ම අවුට්ඩේට් වෙන්නේ performance, software updates, battery එක, camera එක. ඉතින් ඒ නිසා අපි මුලින්ම ඒ දේවල් ගැන කතා කරමු. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන කතා කරද්දී මේකට තියෙන්නේ Snapdragon 8 Gen 3 chipset එක. ඒ වගේම 12GB RAM එකක් සහ 256GB storage එකේ ඉඳන් 1TB දක්වා අපිට storage option බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් performance පැත්තෙන් ගන්නකොට දැනට 2026 අවුරුද්දට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔයාගේ day to day task කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අරුණාම ඔයා heavy task එක කියනවා video editing, video rendering, gaming වගේ දේවල් කරනවා නම් දැනට සෑහෙන හොඳ මට්ටමක තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විදිහට S24 Ultra එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි මේ ස්මාර්ට්ෆෝන් එක multitasking කරනකොට, ඒ වගේම RAM එකේ load වෙලා තිබුණ එකක් ආපහු open කරනකොට කිසිම delay එකක් නැතුව හොඳ මට්ටමක performance එකක් මට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම නම් හිතන විදිහට මේක flagship එකක් නිසා ගොඩක් දුරට අපිට තව අවුරුදු කිහිපයක් කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ මට්ටමක performance එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමේ software පැත්තට යනකොට Samsung සමාගමෙන් මේකට අවුරුදු 7ක major Android updates promise කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වුණේ Android 15 එක. ඉතින් අඩුම තරමේ සාමාන්‍යයෙන් අපිට Android 20 වගේ වෙනකන්වත් updates මේකට expect කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා software පැත්තෙන් නම් අපිට සාමාන්‍යයෙන් 2030 විතර වෙනකන් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව software update එක up to date තියාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැනට මේකේ One UI 8.0 තමයි තියෙන්නේ. ඉස්සරහට ගොඩක් දුරට අපිට One UI 8.5 අප්ඩේට් එකත් මේකට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. මේකට තියෙන්නේ 5000 mAh lithium ion බැටරි එකක්. ඒ වගේම මේකට 45 watt දක්වා fast charging support කරනවා. ඉතින් මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරනකොට අපිට මේක සාමාන්‍යයෙන් පැය 6:00ක් 7ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 100% වලට charge කරලා සාමාන්‍යයෙන් 10% වගේ වෙනකන් down කරොත් සාමාන්‍යයෙන් මේක මේ percentage එකේ පාවිච්චි කරද්දී අපි ගොඩක් වෙලාවට data on කරගෙන ඒ වගේම සමහර වෙලාවට ගොඩක් brightness high brightness පාවිච්චි කරත් අපිට මේ වගේ screen on time එකක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මම මේක ටෙස්ට් කරද්දී මේක refresh rate එක අඩු කරලා තමයි පාවිච්චි කරේ. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හැබැයි ඒ විදිහට පාවිච්චි කරොත් අපිට මේක සාමාන්‍යයෙන් දවසක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේක iPhones එක පොඩ්ඩක් compare කරලා බැලුවොත් ඒ කාලේ release වුණු iPhone 15 Pro Max එකේ අපිට සාමාන්‍යයෙන් බැටරි එක ගොඩක් අඩුවෙන් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේක 2024 ෆෝන් එකක් වෙලත් 5000 mAh තරම් හොඳ බැටරි කැපැසිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් iPhones වලට සාපේක්ෂව ගත්තාම ටිකක් විතර ඉස්සරහින්. ඒ කියන්නේ iPhone 15 Pro Max එකට වගේ සාපේක්ෂව ගත්තාම ටිකක් ඉස්සරහින් ඉන්නවා කියලත් Samsung S24 Ultra එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ අරුණාම මේකේ charging ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් පැය 1 විනාඩි 10ක් වගේ කාලයකින් 110 විතර ඉඳන් 100 දක්වා full charge කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා එක ගැන කතා කරමු. මේකට තියෙන්නේ 200 megapixel f1.7 aperture එකත් එක්කෙන main camera එකක්, 10 megapixel 3x optical telephoto camera එකක්, 50 megapixel 5x optical telephoto camera එකක්, ඒ වගේම 12 megapixel ultra wide camera එකක් විදිහට තමයි අපිට මේකේ camera setup එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකේ photos ගැන කතා කරද්දී iPhone 15 Pro එකට සාපේක්ෂව ගත්තොත් එහෙම iPhone එකේ ගොඩක් natural colors තමයි පෙන්වන්න try කරන්නේ. හැබැයි මේක ටිකක් saturation වැඩි කරපු ටිකක් ඇහැට pleasing colors තියෙන photos තමයි output එක විදිහට දෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට social medias වලට කෙලින්ම upload කරන්න පුළුවන් මට්ටමේ photo එකක් අපිට Samsung එකකින් output එක විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි natural colors expect කරේ. කියන්නේ ගොඩක්ම true to life color expect කරන කෙනෙක් නම් ඔයාලට Samsung එකට වඩා iPhone එකේ ටිකක් true colors බලා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒ ඇරුණාම මේකම ලෝලයිට් ෆොටෝස් ටිකක් ටෙස්ට් කරලා බැලුවා. එතනදී මට නෝටිස් වුණු දෙයක් තමයි මේක පුළුවන් තරම් මේක ප්‍රොසෙස් කරන් try කරනවා. ඒ කියන්නේ iPhone වලට සාපේක්ෂව ගත්තාම ෆොටෝස් සෑහෙන ප්‍රොසෙස් කරන් try කරනවා. ඉතින් මේ ප්‍රොසෙස් කරන් try කරන නිසා ටිකක් විතර iPhone වලට සාපේක්ෂව මේකේ noise වැඩි ගතියක් අපිට බලා ගන්න පුළුවන්. මේක low light වලදී විතරක් නෙමෙයි අපිට daylight condition වලදී පවා සමහර ලාවට බලා ගන්න පුළුවන්. iPhone එකේ ටිකක් noise අඩු වෙලාවකදී වුණත් මෙයා ටිකක් ප්‍රොසෙස් කරලා කලර්ස් අප් කරලා ගන්න try කරන නිසා ටිකක් noise වැඩි ගතියක් මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අරුණාම මේකේ portrait mode එක පැත්තට ආවට පස්සේ ගොඩක් හොඳ මට්ටමක portrait අපිට capture කරගන්න පුළුවන්. සමහර අවස්ථාවල DSLR එක output එකකට සමාන photos උනත් මේකෙන් capture කරගන්න පුළුවන් portrait mode එකේදී. හැබැයි සමහර අවස්ථාවලදී විශේෂයෙන් low light mode එකේදී වගේ අපිට ටිකක් විතර details අඩු ගතියක්, ඒ කියන්නේ sharpness අඩු ගතියක් බලා ගන්න පුළුවන් iPhones වලට සාපේක්ෂව. ඉතින් ඕවරෝල් ගත්තාම මට හිතනවා මේකේ සෑහෙන හොඳ solid camera setup එකක් තියෙනවා කියලා. ඉතින් මේකේ preference, ඒ කියන්නේ colors වලට ආවට පස්සේ ඊළඟට මේකේ dynamic range එක ඒ වගේ දේවල් වලට ආවට පස්සේ එක එක්කෙනාගේ preference එක අනුව තමයි මේකේ photo output එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා සාමාන්‍යයෙන් කෙලින්ම social media ready photo එකක් ගන්න කැමති කෙනෙක් නම් ඔයාලට Samsung S24 Ultra එක ගොඩක් හොඳ option එකක් කියලා හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේකේ telephoto camera එක ගැන කතා කරද්දී මේකට තියෙන්නේ 5x optical telephoto camera එකක්. හැබැයි මේක ඔයාලට 100x වෙනකන් digitally zoom කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට හිතෙන විදිහට මේකට සමගාමීව ආපු iPhone 15 Pro එක සහ Pro Max එකට සාපේක්ෂව ගත්තාම මේකේ හොඳ මට්ටමක ටෙලිෆොටෝ කැමරා එකක් තියෙනවා. මොකද ඔයාලට මේක 100x වෙනකම් zoom කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම iPhone එකට සාපේක්ෂව ගත්තාම මේකේ details පැත්තෙන් ටිකක් වැඩි ගතියක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම මේක iPhone 16 Pro Max එකත් එක්කත් compare කරලා බැලුවා. ඒකට සාපේක්ෂව ගද්දිත් මේකේ details ටිකක් වැඩි ගතියක් බලා ගන්න පුළුවන්. මොකද මේකේ අපිට පොඩක් AI enhancement තියෙනවා. ඒ නිසා AIs වලින් පොඩක් enhance කරලා details ටිකක් වැඩි කරලා දෙන ගතියක් අපිට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේක දැන් එන Chinese brand වල telephoto camera වලට සාපේක්ෂව ගත්තාම නම් ටිකක් අඩු වගේක තමයි තියෙන්නේ. මොකද අපිට ඒ වගේ 200 megapixel තරම් සෑහෙන ලොකු වගේක megapixel count එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වගේ sensor size එකත් සෑහෙන වැඩි වගේක්. ඉතින් ඒ නිසා ඒවට සාපේක්ෂව ගත්තාම නම් මේක සෑහෙන අඩු මට්ටමක තමයි තියෙන්නේ. කොහොම නමුත් මේකට සමගාමීව රිලීස් වුණු iPhones වලට සාපේක්ෂව ගත්තාම නම් ගොඩක් හොඳ මට්ටමක, කියන්නේ solid level එකේ ඔයාලට තව අවුරුදු කිහිපයක් යනකම් solid level එකේ ටෙලිෆොටෝස් capture කරගන්න මේක හොඳ ඔප්ෂන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ වීඩියෝ පැත්තට આવොත් මේකේ ඔයාලට 8K 30 fps වෙනකනුත් 4K 120 fps වෙනකනුත් වීඩියෝ ෂූට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් iPhones වල අපිට තාම මේක බලා ගන්න බැරි ෆීචර් එකක්. මොකද ඒගොල්ලන්ගේ තාම 8K ෆීචර් එක enable කරලා නැහැ. ඉතින් ඒ නිසා වීඩියෝ පැත්තෙනුත් ගොඩක් හොඳ මට්ටමක වීඩියෝස් ඔයාලට මේකෙන් capture කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අරුණහම මේකේ ඔයාලට cinematic mode එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ log shoot කරන පහසුකමත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේකට සමකාලීනව තිබ්බ iPhone 15 Pro එකට සාපේක්ෂව ගත්තාම වීඩියෝ පැත්තෙනුත් ඒ හැම ෆීචර් එකක්ම වගේ මේකෙත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ වීඩියෝ ස්ටෙබිලයිසේෂන් පැත්තට යනකොට නම් ටිකක් iPhones වලට සාපේක්ෂව ස්ටෙබිලයිසේෂන් අඩු ගතියක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඔයා මේකේ වීඩියෝ එකක් ෂූට් කරනකොට ඔයා හැම ලෙන්ස් එකක් අතර මාරු වෙනවා නම් iPhones වලට සාපේක්ෂව ටිකක් ස්මූත්නස් එක, එහෙමත් නැත්නම් ලෙන්ස් අතර මාරු වෙන එක ස්මූත් ගතිය ටිකක් අඩුයි. ඒ කියන්නේ ඔයාට විසිබලි බලා ගන්න පුළුවන්කම තියෙනවා ලෙන්ස් එකක් අතර මාරුනා කියන එක. ඒ විතරක් නෙමෙයි මේ ෆොටෝස් පැත්තටත් මේක පොඩ්ඩක් බලපානවා. මොකද අපිට iPhones වල නම් හැම ලෙන්ස් එකේම ගොඩක්ම කලර්ස් එකම කන්සිස්ටන්ට් ලෙවල් එකේ තියෙනවා. හැබැයි මේකේ ලෙන්ස් අතර මාරු වෙනකොට සමහරවිට පොඩ්ඩක් කලර්ස් shift වුණු ගතියක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. S24 Ultra එකේ ඩිසයින් එක පැත්තට ආවට පස්සේ මේකට ගොඩක්ම ක්ලාසික් S series එකේ look එක තියෙනවා. මොකද ඔයා දන්නවා S25 Ultra එක සහ ඊළඟට එන්න දින S26 Ultra එකේ ගොඩක්ම මේ boxy ගතිය අයින් වෙලා ටිකක් round edges තියෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒවට සාපේක්ෂව අපිට S series එක Note series එක ගත්තාම ගොඩක්ම මේ වගේ sharp edges තියෙන ෆෝන් එකක් තමයි ක්ලාසික් ලුක් එක තිබුණේ. ඉතින් ඒ ලුක් එක තියෙන අන්තිම ස්මාර්ට්ෆෝන් එක විදිහට S24 Ultra එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ මැටීරියල් එක අපිට ටයිටේනියම් වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම Gorilla Glass armor protection එක අපිට මේකේ back එක සහ front එක දෙකේම බලා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ S Pen එකත් Bluetooth enable. ඒ වගේම අන්තිමට Bluetooth enable S Pen එකක් ආපු device එකත් S24 Ultra එක තමයි. මොකද S25 එකේ ඉඳන් ඒගොල්ලෝ මේකේ Bluetooth feature එක සම්පූර්ණයෙන්ම අයින් කරා. සමහරට ඉස්සරහ ස්මාර්ට්ෆෝන් වල අපිට S Pen එකත් බලා ගන්න බැරි වෙයි. ඉතින් ඒ නිසා ඔයා මේ features ගොඩක් nerdy විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔයාට මේක S Pen එක පාවිච්චි කරලා කැමරා එක ෆ්ලිප් කරන්න, ෆොටෝස් කැප්චර් කරන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ඔයා පාවිච්චි කරනවා නම් ඒ ෆීචර්ස් පාවිච්චි කරන්නත් ඔයාට
S24 Ultra එකේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේකට තියෙන්නේ 6.1 inch LTPO AMOLED ඩිස්ප්ලේ එකක්. මේකට 120 Hz refresh rate එක තියෙනවා. ඒ වගේම 2600 තරම් peak maximum brightness level එකක් තියෙනවා. ඉතින් මේකේ brightness level එක අතින් ගත්තාම සෑහෙනම හොඳ මට්ටමක brightness level එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ කාලේ ආපු iPhones වලට සාපේක්ෂව ගත්තාම නම් සෑහෙනම හොඳ මට්ටමක brightness level එකක් මේකේ තියෙනවා. අවු වෙලාවකදී උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේකේ display එකේ තියෙන content බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ අපිට anti reflective coating එකක් තියෙනවා. ඉතින් ඒකෙනුත් ගොඩක් හොඳට අපිට මේකට එන reflections අඩු කරලා ගොඩක් හොඳට content බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ resolution එක ගැන කතා කරද්දී මේකට 2K resolution එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට සෑහෙන හොඳ මට්ටමක display experience එකක් මේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ bezels ගැන කතා කරද්දී ගොඩක් හීනි bezels තමයි මේකේ තියෙන්නේ. හොඳ H2H display එකක් මේකේ තියෙනවා. ඒ නිසා ඔයාලට ගොඩක් හොඳ මට්ටමක entertainment experience එකක් මේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම speakers වලට આવොත් මේකට තියෙන්නේ stereo speaker setup එකක්. මේකෙත් ගොඩක් හොඳ මට්ටමක experience එකක් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. clarity එක, sound level එක වගේ දේවල් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. හැබැයි මේකේ bass level එක ටිකක් විතර iPhones වලට සාපේක්ෂව අඩු මට්ටමකින් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. දැන් අපි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන final conclusion එකට එමු. මේක 2026 අවුරුද්දට ගැලපෙනවද? ඔයා මේක දැන් buy කරොත් ඔයාලට තව කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද? මට හිතෙන විදිහට overall සෑහෙන solid smartphone එකක් තමයි සාමාන්‍ය රුපියල් 1,80,000කට විතර second hand smartphone එකක් buy කරන්න ඉන්න කෙනෙක්ට Samsung S24 Ultra එක කියන්නේ. ඉතින් මේකේ telephoto camera එක හොඳ මට්ටමක තියෙනවා. battery එක උනත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. display එක අනිත් හැම දෙයක්ම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මට හිතෙනවා තව අවුරුදු කිහිපයක් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් 4ක් වුණත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් device එකක් විදියට මේක හඳුනන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා ටෙලිෆොටෝ කැමරා එක වගේ දේවල්, වීඩියෝ ෆීචර්ස් වගේ දේවල් ගොඩක් ફોකස් කරනවා නම් ඔයා ටෙලිෆොටෝ කැමරා එක පැත්තෙන් මීට වඩා හොඳ Chinese smartphone brands වල options බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝස් වලනොත් මට හිතෙනවා මේකට සමගාමීව ආපු iPhone 15 Pro එක වගේ ගොඩක් හොඳ වීඩියෝ quality එකක් මේකට වඩා expect කරන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි overall ගත්තාම ගොඩක් හොඳ solid device එකක් විදියට Samsung S24 Ultra එක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන් දෙයක් සඳහන් කරන්න ඕනේ. Samsung S22 Ultra, S23 Ultra වගේ devices වලට අපිට green screen, pink line, green line වගේ issues ආවා. හැබැයි අපිට S24 Ultra එකේ තාම ඒ වගේ ඒවා report වෙලා නැහැ. මොකද මේක එච්චරම පරණ device එකක් නෙමෙයි අරවට සාපේක්ෂව. ඉතින් ඉස්සරහදී මේකට ඒවා එයිද නැද්ද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් පොඩ්ඩක් විතර රිස්ක් එකක් green line එන්නත් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද S23 Ultra එකෙත් මේ විදිහ අපිට green line ආපු ස්මාර්ට්ෆෝන් report වෙලා තියෙන නිසා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඔයා S24 Ultra එකක් ගන්න කන්සිඩර් කරලා බලනවා නම්. ඉතින් ඔයා මොකද හිතන්නේ S24 Ultra එක ගැන? ඔයා මේ වෙදිත් මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ long term experience එකත් පල්ලා comment section එකේ comment කරන්න. මේ වගේ තවත් videos බලන්න SL Rev TV subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්මාර්ට් විදිහට ඉන්න.